අද මම යන්නේ ඔස්මන් ගුණසේකරගේ ඇත්ත ජීවිත කතාව බලන්න. ඇත්තටම කිව්වොත් මේක ගැන මෙතෙක් කාලයකට ලංකාවේ ගහපු සුපිරිම ෆිල්ම් එකක් වෙන්න පුළුවන්. කරන්නගේ ප්ලෑන් වලට වැඩ කරන්න ගිහින් තමයි අර සිපයියෙක් අයියෙක් වෙලා ඉන්නේ. කතාව ගැන නම් කිව්වොත් 1991 නොවැම්බර් 25 වෙනිදා අත්තනගල්ල උසාවියේදී දෙදෙනෙක්ට වෙඩි තියෙනවා. එක්කෙනෙක් තමයි වීරගල පොලිසිය ස්ථානාධිපති ධම්මික. අනිත් කෙනා තමයි ගම්පහ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක මයිකල්. වෙඩි තියන්න හේතුවක් වෙන්නේ තමන්ගේ සහෝදරයා ඇතුළු 5 දෙනෙක්ව පැහැරගෙන ගිහින් අතුරුදහන් කිරීමයි. ගම්පහ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක මයිකල්ට වෙඩි තියන්න හේතුව වන්නේ මල්ලිව යවපු තැනට උඹපත් යවනවා කියපු තර්ජනය කිරීම. මේක ලංකාවේ අඳුරු ඉතිහාසයේ ඇත්ත කතාවක්. මේ ඉන්නේ ඔස්මන් ගුණසේකර. මේ ෆිල්ම් එක ඔස්මන් ගුණසේකරගේ ජීවිත කතාවයි. මේක සත්‍ය කතාවක්. ෆිල්ම් එක ගැන කිව්වොත් ෆිල්ම් එකේ නම තමයි ෆාදර්. ඇත්තම කිව්වොත් මේ ෆාදර් කියන ෆිල්ම් එකේ ඩෙස්මන්ඩ් කියන්නේ සාමකාමී පුද්ගලයෙක්. දෙවියන්ව විශ්වාස කරන අහිංසක සාමකාමී පුද්ගලයාගේ ජීවිතය වෙනස් වෙන්න පොඩි වෙලාවයි යන්නේ. මේක තමයි 1980 සිට 1995 දක්වා ශ්‍රී ලංකාව හෙලා දැමූ බිය, දේශපාලනය, බලය, පාවාදීම යන මැද උපන් සාමාන්‍ය සාමකාමී තරුණ ඩෙස්මන්ඩ්ගේ කතාවයි. මිනිස්සු සමහර වෙලාවට කියනවා ජීවිතේ හීනයක් කියලා. ඔක බලන්නකො සර් පොඩි සංගීතයක්. ඔඩ පොර බලලා. මට ගෙලිය නේද තරුණ කැල. කවුද කොහේ මණ්ඩ ගෙනාවේ? ඔන්න පාක නෝඩ උන්න වන්ද. කොහොදන්නු? ඇස් දෙකෙන් බලලා ඇට දෙකෙන් හිතන එක. පාවපට භූමිලා පංජතිල එතකොට මට පුළුවන් කොපි ඔක්කොම වවුල් කලේ දොරටුවෙන් ස්වර්ගයට යවන්න. සඳ පායන යාමේ බයිලා ලොවේ රාජනාමේ නන්මන හද සාමේ මමයි පාන තුරේ සෝමේ. බලුලෑල්ල ඔම්මේ මන්නේ අපට ගත්ත